Hi everyone, welcome back to my channel. ඔන්න කාලෙකට පස්සේ මම පුංචි ගමනක් යන්න තීරණය කළා අපේ චූටි ඩියන්නත් අරගෙන. ඉතින් මම පොඩ්ඩක් බිසි වෙලා හිටිය නිසා අපිට කොහෙවත් යන්න වෙලාවක් ලැබුණේ නැහැ. නිවාඩු ලැබෙන හැම දවසකම රෙස් කළා හිටියේ. ඔන්න අද මම ඔයාලවත් එක්ක කරගෙන ලස්සන ලෝකයකට එක් කරගෙන යනවා. ඉතින් බලමු දැන් මේ ඇත්තටම අපි කොහෙද යන්නේ කියලා. ඉතින් මේ ගමන අපි ගියේ බස් එකේ තමයි. හැබැයි මේ ගමනට අපිත් එක්ක මාගේ අක්කයි, එයාගේ දුවයි, එයාලගේ තව යාළුවෙකුයි එකතු වුණා. අපි බලමු කොහොමද මේ ගමන යන්නේ කියලා සහ මොන වගේද මේ තැන කියලා. පුංචි බබාලත් එක්ක ගමන් යනකොට දන්නවනේ ඉතින් යනකම් මේ දැන්නා දඟ කර එක දේවල් කතා කර තමයි කියේ. ඔන්න දැන් සමහර අය නම් දන්නවා ඇති අපි මේ කොහෙද යන්නේ කියලා. මේ ග්ලෝබල් විලේජ්. මේ ග්ලෝබල් විලේජ් එකේ ඇතුලේ එක රටවල් වලින් එක සංස්කෘතික දේවල්, ඒගොල්ලන්ට ආවේනික දේවල්, නැටුම්, ඇඳුම්, කෑම බීම මේ ඔක්කොමත් එක විදිහට ලස්සනට දේවල් හදලා තියෙනවා. අපි ඇතුළට ගිහිල්ලාම බලමුකෝ. මම ඔයාලව කීපයකට එක් කරගෙන යන්න. ඒ විතරක් නෙවෙයි. ලස්සන වෙනමම ලෝකයකට ගියා වගේ හැඟීමක් තමයි මේක ඇතුළට ගියාම ඔයාලට දැනෙන්නේ. හැම තැනම පාට ලයිට්ස්, ලස්සන දේවල්, ගේම් ෂෝ, එතකොට ඩාන්සින් ෂෝස්, ඒ වගේ ගොඩාක් දේවල් මේක ඇතුළේ තියෙනවා. ඉතින් ඇතුළට ගිහිල්ලාම බලමු කොහොමද කියලා. මම ඔයාලට ඇතුළට යන්න කලින් කියන්නම් මේකේ ටිකට් එකක් දිරාම් 25ක් වෙනවා එක්කෙනෙක්ට. චූටි බබාලගේ ඉඳන් ලොකු අය වෙනකන් හැමෝම ටිකට්ස් ගන්න ඕනේ. මම ඩියොන්ට ටිකට් එක ගත්තා දිරාම් 25ක. මොකද මේකේ චූටි බබාලට කියලා එහෙම වෙන් කරන්නේ නැහැ. සමහරක් තැන් තියෙනවා ඒගොල්ලෝ අවුරුදු 3න් පල්ලෙහා බබාලට ෆ්‍රී. හැබැයි මේකේ අවුරුදු 65ට වැඩි අයට ටිකට් එක ෆ්‍රී. නමුත් ඉතින් අපේ අම්මට තාම 65ක් නැති නිසා ඔන්න මට යට ටිකට් ගන්න වුණා. මේ විදිහට තමයි ඔන්න ඔය ග්ලෝබල් විලේජ් එක ඇතුළට යන්න තියෙන්නේ. දැන් අපි බලමු අපි මුලින්ම කොහෙද යන්නේ කියලා. ඔයාලට පේනවනේ හරිම ලස්සනයි. හැබැයි චූටි බබාලව එක්කන් ආවම චුට්ටක් ඉතින් අමාරුයි. දකින්න දේ ආස හිතන දේ ඒගොල්ලෝ ඉල්ලනවා. ඔයාලට පේනවනේ මම බොරුද කිව්වේ කියලා. බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. වෙනම ලෝකයකට ගියා වගේ. හරි, දැන් මේ අපි ඇතුළේ ඉන්නේ ක්වේට්‍රස්ට් ග්ලෝබල් විලේජ් එකට ඇතුළු වෙච්ච ගමන්ම ඔයාලට යන්න පුළුවන්. එකටම යන්න දෙන රට තමයි ක්වේට්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒගොල්ලෝ පර්ෆියුම්, ජුවලරිස්, ඇඳුම් වගේ දේවල් තමයි ෂොප් කරන්න දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට මූලිකත්වයේ ඇත්තේ ඒ දේවල් එක. මට නම් ඇත්තටම කිසිම අයිඩියා එකක් නැහැ ඒ ගැන. දැන් අපි මෙතනට ගියොත් මෙතන තියෙන්නේ ඒගොල්ලන්ගේ සංස්කෘතික ගායන, වාදන, නර්තන වගේ දේවල්. ඉතින් මේ වෙලාවේ නම් මෙතන ඒගොල්ලෝ පුංචි ගීතයක් තමයි මම හිතන්නේ ගායනා කරන්නේ. හරි, අපි බලමු ඊළඟට අපි කොහෙටද යන්නේ කියලා. දැන් ඉතින් අපි ලෑස්ති වෙන්නේ තවත් රටකට යන්න. ළඟ තිබුණු රටවල් කීපයකට මම ගියා ඔයාලට මේක පෙන්වන්න ඕනේ නිසා. මොකද මම නම් ඇත්තටම මීට අවුරුදු 5කට කලින් ඇවිත් තියෙනවා. ඒ වගේම අපේ අක්කා, අපේ අම්මා ඒගොල්ලෝ හැමෝම මීට කලින් ඇවිත් තියෙනවා. නමුත් ඉතින් අපේ චූටි ළමයින්ට පෙන්වන්න ඕනේ නිසා තමයි මේ ගමන අපි යොදාගත්තේ. ඉතින් දැන් මේ ඇවිත් ඉන්නේ අපි පාකිස්තානට. ඒගොල්ලෝන්ගේ ගොඩක්ම මූලිකත්වය දීලා තිබුණේ ඇඳුම් වලට තමයි. ඉතින් මේ විතරක් නෙමේ එක පුංචි සෙල්ලම් බඩු, පුංචි කෑම ජාති ඒ දේවලුත් තියෙනවා. චූටි ළමයි අරයි යනකොට ඉතින් නිතරම මුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. ඉතින් ඔන්න මටත් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වුණා. මම ඉතින් ඩියොන්ට තරම් දුන්නා බබල්
යවන එකක්. දැන් ඉතින් අපි මේ ළඟට කොහෙටද යන්නේ කියලා අපි බලමු. මේ විදියට හැම ස්ට්‍රීට් එකේම ඒගොල්ලෝ එක ෆුඩ් කෝනර්ස් හදලා තියෙනවා. එතකොට එක පුංචි බබාලට බැලූන්ස්, එතකොට එක ටොයිස් ජාති වගේ ගොඩක් දේවල් තියෙනවා. ඔන්න දැන් අපි යන්න හදන්නේ ලංකාව ඇතුළට. අපි බිහින් බලමු මොනවද දැන් මේක ඇතුළේ තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම කියන්න කනකාටුයි. අපි බලාපොරොත්තු වෙච්ච තරම් කිසිම දෙයක් තිබුණ නැහැ. ඉතින් අපේ ලංකාවේ ගොඩාක් දේවල් තියෙනවා මේ වගේ තැන්වලට ගෙනල්ලා පෙන්නන්න. ඒ වගේ මේ වගේ තැන්වලට ගෙනල්ලා ලෝකයට කියන්න. ඉතින් කනගාටුවෙන් උනත් කියන්න වෙනවා අපේ ලංකාවේ කියලා ස්ටෝල් 2ක් විතර තමයි තිබුණේ. ඉතින් දැන් අපි ඔන්න මේන් ස්ටේජ් එක පැත්තට ආවා. මොකද ඒකේ ලස්සන ඩාන්සින් ඉවෙන්ට්ස් වගේක් තිබුණා. ඉතින් චූටි දෙන්නට පොඩ්ඩක් පෙන්වන්න ඕන නිසා ඔන්න අපි ආවා. දැන් අපි බලමු ලස්සන ඩාන්සින් ඉවෙන්ට් වල පුංචි කොටස් කීපයක්. ඒවා දිහා බලලා අපේ චූටි දෙන්නත් නටන්න නම් අමතක කළේ නෑ. පේනවනේ මොනතරම් පුංචි ළමයින්ට ලොකු එනර්ජි එකක් තියෙනවද කියලා. මම හිතන්නේ ඔය ඉවෙන්ට් එක ඉවර වෙනකම්ම එක සීරු මේ දෙන්න හොඳට නටුවා. ළමයින්ට මේ වගේ දේවලුත් තියෙන්න ඕනේ නේ. ඉතින් එයාලා හරි ආසයි මේ වගේ දේවල් එක්ක කාලය ගත කරන්න. පේනවනේ කොච්චර ඒගොල්ලෝ මේ වෙලාව එන්ජොයි කරනවද කියලා.
ඉතින් කිසිම මහන්සියක් නැතුව මෙයාලා මේ විදිහට මේ ඉවෙන්ට් එක ඉවර වෙනකම්ම එක සීරු දෙන්නත් එක්ක හොඳට නැටුවා. ඉතින් මේ ඉවෙන්ට් එක මං හිතන්නේ පැයක් විතර වගේ තිබුණා. එක එක රටවල් වලින් විවිධ නර්තන කණ්ඩායම් ඇවිල්ලා විවිධ වර්ගයේ නර්තන ඉදිරිපත් කළා. ඉතින් ඒ හැම එකකටම මේ දෙන්න මේ විදිහට නැටුවා. හැබැයි ඒව හරිම ලස්සනයි, බලාගෙන ඉන්න ආස හිතෙනවා. පොඩි ළමයිට විතරක් නෙමෙයි, අපිට උනත්. ඉතින් ඒ අතරින් මෙන්න මේ අවසාන ඉවෙන්ට් එක තමයි මගේ හිත ගොඩාක් ඇදලා ගත්තේ. ඇත්තටම මේක ගොඩාක් ලස්සනයි, භාවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන්. මම නම් ඇත්තටම දන්නේ නැහැ මේ මොන රටේ මොන විදිහේ සංස්කෘතික නර්තනයක්ද කියලා. වාදනයක් එක්ක යන නර්තනයක්. නමුත් ඒක හරිම ආකර්ෂණීයයි. හරිම ලස්සනයි. ඔන්න ඔය විදිහට දැන් මේ ඉවෙන්ට් එකේ අන්තිමම කොටසට ඇවිත් තියෙනවා. දැන් ඒගොල්ලෝ අපිට කියනවා අපිට ගහන්න කියලා. ඔයාලට පේනවනේ ඩියෝනුත් කියන හැමදේම කරනවා. එයා හරිම ආසාවෙන් මේ කාලේ ගත කළා. ඔයාලට ඒක කියන්න ඕනේ නෑනේ, අමුතුවෙන්ම ඔයාලට ඒක පේනවා. ඉතින් දැන් මේ ඉවෙන්ට් එකෙන් පස්සේ අපි බලමු අපි කොහෙද යන්නේ කියලා. ඔයගොල්ලෝ තාස වෙයි ඊළඟට මේ අපි යන්න ප්ලෑන් කරන් ඉන්න තැනට. ඔයගොල්ලෝ විතරක් නෙවෙයි, මම නම් ගොඩාක්ම කැමති උනේ මෙන්න මේ තැනට තමයි. අපි ගිහිල්ලාම බලමුකෝ. මෙහෙම බලනකොටත් හරිම ආසයි. ඔයාලට පේනවනේ දැන් ඊළඟට අපි යන්නේ කොහෙටද කියලා. එක ගේම්ස් ගොඩාක් තියෙන පැත්තකට තමයි දැන් අපි යන්නේ. ඉතින් ඒ යන අතරතුර ඔයාලට පේනවා ඇති හරිම ලස්සන දෙයක් මම දැක්කා. මේ පුංචි ලයිට්ස් තියෙන්නේ. ඒවා මේ හුළඟට වැටෙනවා. ඒක මම හිතන්නේ ඒගොල්ලෝ මොකක් හරි සිස්ටම් එකකින් හදලා තියෙන එක කැරකෙන්න හරි මොන හරි මූව් වෙන්න. හරිම ලස්සනයි. ඒක දකින්නකොට මාරම ලස්සනයි. ඉතින් මම ඒ නිසා තමයි පුංචි වීඩියෝ එකක් ගත්තේ ඒකෙත්. ඒ යන අතරතුර අපි දැක්ක ලස්සන ඩාන්ස් එකක් කරනවා. ජපනීස් ඩාන්ස් එකක්. ඉතින් ඒකත් චුට්ටක් බලලා ඊළඟට අපි දැන් යන්නේ පුංචි ළමයි විතරක් නෙමෙයි අපි ආවම ආස කරන ගේම්ස් තියෙන පැත්තට. ඉතින් අපි ගිහින් බලමු කොහොමද ඒ පැත්තේ මොන විදිහේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් පුංචි ළමයි ආසයි දකින දේවල් කරන්න. ඉතින් එහෙම කරන්නත් අමාරුයි. ඉතින් එයා ගොඩක් වාහනවලට ආස නිසා එයාට මේක යන්න ඕනේ කියලා කිව්වා. තනියම යවන්න බෑ චූටි බබාලව. ඒකේ උස මට්ටමක් තියෙනවා. ඒ උස මට්ටමට පහලින් ඉන්න අය කවුරු හරි වැඩිහිටියෙක් එක තමයි යන්න ඕනේ. ඉතින් ඒක හොඳ chance එකක් වුණා මට. මමත් ඉතින් හරි ආසයි ඒ වගේ දේවල් කරන්න. ඉතින් මමත් අක්කිගේ බබායි අපේ චූටි ඩියෝනුයි ඒ දෙන්නත් එක්ක මේ ගමනට එකතු වුණා. ඔයාලට පේනවනේ ඉතින් මමත් චූටි බබෙක් වගේ ඒක වටේ කැරකි හරිම ආසාවෙන් ගියා. ඉතින් මම ඔයාලට මතක් කරන්නේ මේකට ඇතුලේ මේ ටිකට් එක 25ක් වුණාට අපි යන හැම ගේම් එකකටම අපි වෙනම ටිකට්ස් ගන්න ඕනේ. මම මතක නැහැ ඇත්තටම මේකේ ටිකට් එක කීයක් වුණාද කියලා. මම හිතන්නේ ඩිරාම් 30ක් per person.
ඉතින් පුංචි ළමයින්ට හරිම ගොඩාක් තැන් තිබුණා එතන විනෝද වෙන්න. හරිම ලස්සනයි විතරක් නෙවෙයි කාලේ ගෙවෙනවා දැනුණෙවත් නැහැ. ඔයාලට පේනවා ඇතිනේ කොච්චර සතුටින් ඒගොල්ලෝ මේ ගමන යනවාද කියලා. මේ තියෙන්නේ ලංකාවේ තියෙනා වගේ හොල්මන් මන්දිරයක්. මේක ඇතුළට ඩිරාම් 35ක් වගේ තමයි ටිකට් එක වෙන්නේ. මගෙන් යමුද කියලා ඇහුවා. හැබැයි ඉතින් මං චුට්ටක් බයයි හොල්මන් වලට. ඒ නිසා බෑ කියලා කිව්වා. ඔයාලට පේනවනේ ඉස්සරහින් තියෙන්නේ කේබල් වලින් මොකක්ද මන්ද ඒකේ මම නම නම් ඇත්තටම දන්නේ නැහැ. නමුත් ඒක හරිම භයානකයි, හරිම රිස්කි. ඒක ගොඩාක් උස්සයි. ඉතින් ඒ වගේ ගේම්ස් වලට නම් අපි ගියේ නැහැ. හැබැයි ගිය පාර ආපු වෙලාවෙ නම් අපි දෙන්න ගියා. ඉතින් ඒ පළවෙනි සහ අවසාන සෙල්ලම් කිරීම තමයි. මොකද ඇත්තටම මේක මාරම බය හිතෙන දෙයක්. ඉතින් දැන් මේ අපි යන්නේ ඩියොන්ටයි සාරටයි යන්න ආසයි කිව්වොත් තවත් ගේම් එකක. ඒකෙත් මට යන්න අවස්ථාව හම්බුණා. මම නම් හරිම ලකි මේ වගේ දේවල් වලට. ඉතින් පේනවනේ පුංචි බබාලා විතරක් තනියම යවන්න බැරි නිසා වැඩිහිටියෙක් යන්න පුළුවන් කිව්වා. ටක්කල මම ඒගොල්ලොත් එක්ක ජොයින් වුණා. මේකෙත් චුට්ටක් උඩ යනකොට මට නම් බය හිතුණා. හැබැයි ඒ දෙනා නම් හරිම සතුටින් කෑ ගගහ හරිම වෙනවදෙන් මේක එන්ජොයි කළා. Shadows curve, silver moves we don't deserve. Streetlights blinking time with us, turning dust to golden rust. Dancing in the moonlight, no steps, just the right light. Was asleep, we're wide awake, making dreams with every shade. Dancing in the moonlight, no steps, just the right light. Was asleep, we're wide awake, making dreams with every shade. Let the dawn wait at the gate. We got hours to levitate, even when the music's gone. Our silent dance. කොච්චර බය හිතුණත් මොකක්ම හරි දෙක යන්න ඕනේ කියලා හිතෙච්ච නිසා වෙන මේකේ මම කවදාවත් ගිහිලා නැති හින්දා යන්න හිතුණා. කතුරුවන්චිලාව. ඉතින් අපි ඒකට අපේ චූටි දියෝන්වත් එකතු කරගත්තා. හැබැයි මං හිතනවා ඒක එච්චරම සුදුසු දෙයක් නෙවෙයි කියලා. නමුත් ඒක මට හිතුනේ ඇතුළට ගියාට පස්සේ එයා සාමාන්‍යයෙන් දේවල් වලට බය බපෙක් නෙවෙයි. නමුත් එයා චුට්ටක් විතර බය වෙලා තිබුණා. ඒක ගොඩක් වේගෙන් ගියෙත් නැහැ. නමුත් ඉතින් එයාට පොඩි බයක් වගේ දැනිලා තිබුණා කියලා මට නම් දැනුණා. කොහොම වුණත් කතරොන්චිල්ලාවේ උඩටම ගියාම මෙන්න මේ විදිහට තමයි මුළු ග්ලෝබල් විලේජ් එකම පෙනුනේ. හරිම ලස්සනයි. හරියට නිකන් චිත්‍රයක් වගේ. දැන් අපි මේ ගෙදර යන ගමන් මොකද දැන් වෙලාව රෑ 11:00යි. ඉතින් රෑ 12ට තමයි අන්තිම බස් එක තියෙන්නේ. ඒ නිසා දැන් අපි මොකද ගොඩාක් දුර ඇතුළට ඇවිදන් ගියපු නිසා අපි ආපහු එන්නත් ඕන නිසා අපිට පොඩි වෙලාවක් තියෙන නිසා දැන් අපි මේ ආපහු ගෙදර යන්න එළියට යන්න තමයි දැන් මේ පාර හොයාගෙන යන්නේ. ඒ යන අතරතුර අපිට හම්බුණා හරිම ලස්සනට මල් වවලා තියෙන ලොකු
කොහොමද ඒක කියන්නේ ලොකු ඒ කියන්නේ පාර දිගටම මල් ඊටවලා තිබුණා. එක එක ඩිසයින් වලට හරිම ලස්සනට ඒගොල්ලෝ ඒක ඕගනයිස් කරලා තිබුණා. ඒ අපි ගියපු පාර පුරාවටම එක පැත්තකින් තිබුණේ මල්. ඔයාලට පේනවා ඇති ලස්සනට එක එක කියන්නේ ගෙවල් වල එතකොට මාලිගාවල් වගේ හරිම ලස්සනට ඒගොල්ලෝ ආකෘති හදලා ඒවට මල් පැල දාලා ඒවා හරි ලස්සනට නරත්තු කරලා තිබුණා. හරි ලස්සනට කලර් කොම්බිනේෂන් එකක් එතන තිබුණා. ඉතින් ඔයාලට පේනවා ඇති ෆොටෝස් ගන්න වගේ නම් හරිම ලස්සනයි මෙතන. ගොඩාක් දුරට යනකම්ම මේ විදිහට ඒගොල්ලෝ මල් වලින් සරසලා තිබුණා. ඉතින් නිකන් හරියට මට දැනුනේ මිරකල් ගාඩන් එකේ පොඩි ඒ කියන්නේ මිනි වර්ෂන් එකක් වගේ. ඇත්තටම හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති. ඉතින් ওই මල් වල සුන්දරත්වයේ බලන ගමන් අපිත් ෆොටෝ ටිකක් ගත්තා. ඒත් එක්කම දැන් අපි යන්නේ ගෙදර යන්න. මතක ඇති අපි එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ආපු ගමන්ම අපි එකටම ගියේ කුවේට් වලට. ඉතින් ඒ කියන්නේ අපිට දැන් ළඟයි. එතනින්ම තමයි අපිට එළියට යන්න තියෙන්නේ. ඔය ඈතින් පේන රෝස පාට එතනින් තමයි අපිට එළියට යන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපේ ග්ලෝබල් විලේජ් එකේ ගමන ඉවර වෙන්නේ. ඉතින් දැන් අපි මෙතනින් එළියට ගිහිල්ලා බස් එක අරගෙන අපි ගෙදර යනවා. ආයෙම දවසක ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you.